guys, welcome to back my YouTube channel. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද vlog එකෙන් මම අරන් ඉන්නේ අපේ ගෙදර කොහොමද අවුරුදු සමරුවේ කියලායි සබරගමුවට ආවෙන එක හත්මාලුව අපි කොහොමද හැදුවේ කියලා. ස්පෙෂල් විදිහකට තමයි අපි හත්මාලුව හැදුවේ. ඔයාලත් ඔහම රැඳලා ඉන්නකෝ. එතකොට ඔයාලටත් දැනගන්න පුළුවන් කොහොමද අපි හත්මාලුව හැදුවේ කියලා. අවුරුදු සිරිත් වලට අනුව මුලින්ම තිබ්බේ කිරිතරවන්න. සුපුරුදු පරිදි මේ පාරත් මං තමයි කිරිතරුවේ. අපේ අම්මා තමයි ලිපගිනි මලවන්නේ. බලන්නකෝ මං කිරිතරුවේ කොහොමද කියලා. අපි කිරිතරීමේ චාරිත්‍රය කරන්නේ සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය, සමෘද්ධිමත් බව, ධනය ආදී සියල්ලම සනිටුහන් කරන සංකේතාත්මක අවස්ථාවක්. ලෙස කිරිතරීමේ චාරිත්‍රය අපිට වැදගත් වෙනවා. සුබ මොහොතින් අපේ ගෙදරත් කිරි ඉතුරුණා. මං හරි ආසාවෙන් බලන් හිටපු අවස්ථාවක් තමයි කිරි ඉතිරීමේ චාරිත්‍රය. දැන් අපි අපේ ගෙදර හත්මාලුව හැදුවේ කොහොමද කියලා මං ඔයාලට කියලා දෙන්නම්. හත්මාලුව කිව්වට අපේ ගෙදර හත්මාලුවේ මාළු 7ට වැඩියෙන් තිබ්බා. එන්නකො මම ඔයාලට ඒවා කියන්න. කජු, කොහිල, කෙහෙල්මුව, කහට ගෙඩි, කොස්සට, නිවිතිය, මුකුණු වැන්න, තිබ්බටු, රතුවල මේ තියෙන්නේ ව්‍යංජනයට අනිවාර්ය එකතු කරන කහට ගෙඩි. දැන් අපි මාළුව හදන්න යන්නේ. ඉක්මනටම හත්මාලුව හදන්න නම් මොකද පොඩි වෙලාවක් අපිට තිබ්බේ ආහාර අනුභවයට. ඒ අතරතුරේ හත්මාලුව අපෑම කොහොම හරි ඉක්මනට හදමු කියලා පොඩි කැපලි වලට ඔක්කොම එළවලු වර්ග ටිකයි පලා වර්ගයේ හැම දෙයක්ම කපාගත්තා. කපාගෙන මේ විදිහට එකතු කරා. ඒකට පොල් කිරි දාලා අවශ්‍ය පදමට 3-5 දාලා හොඳින් පිළියෙල කරගන්න. මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක තමයි අපේ හත්මාලුවේ. ලස්සනයි නේද යාළුවනේ? ඊට පස්සේ ඔන්න ආහාර අනුභවයට පෙර අපේ ගෙදර සිරිතක් විදිහට අපි මල් පූජා කරන අම්මා එක මට පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මම මල් පූජා කරලා පහන තියලා බුදුහාමුදුරන්ට වැඳලා ඊට පස්සේ තමයි අපි ආහාර අනුභව කරන්නේ. මේ පාර අපේ අවුරුදු කෑමේසේ පුංචි එකක් වුණා. කොකිසුයි, කෙසෙල් ගෙඩි, රත් කෙහෙලුයි, ඇඹුම් කෙහෙලුයි, හැඳි කෑවුනුයි මේ වගේ පොඩි දේවල් ටිකක් තමයි හැදුවේ. පාට කොකිසුත් තියෙන නිසා කෑමේසේ හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපේ අම්මා අපිට ආහාර අනුභව කරද්දි කවන බත. ඕන්න ඉතින් ඉස්සෙල්ලාම ආහා පුරා කියලා තාත්තට තමයි කවන්නේ. ඊට පස්සේ මල්ලිමායි කනවා. ඊළඟට වතුර ගේන්න ලිඳට ගියා. ලිඳත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. මෙන්න මේ විදිහට කාසියක් ලිඳට දාලා ඊට පස්සේ ස්පෝතලයට වතුර එකතු කරනවා. හැම අවුරුද්දකම මේක කරනවා අපි. මේ බෝතලේ අවුරුද්දකට සැරයක් තමයි අපේ ගෙදර අස් කරන්නේ. මේ පාර අවුරුද්දට ගනුදෙනු කරන්නේ ලිඳට ගියේ මම තමයි. ඊළඟට වැඩ ඇල්ලීමේ චාරිත්‍රය විදිහට පුංචි කාලේ ඉඳන් මං කරේ පොත්වල වැඩ කරන එක. ඉතින් මේ පාරත් මං ඒ විදිහටම කරා.
ලැබුවා වූ අලුත් අවුරුද්ද මටත් මගේ පවුලේ අයටත් වාසනාවන්ත නිරෝගී අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං අද දවස සතුටින් ගත කරන්න ලබා දුන්නට විශ්වයට ස්තුති කරමින් පුංචි ලිපියක් ලිව්වා. ඒ ගැන මම ඔයාලට දවසක් කියන්නම්කෝ. මම හිතනවා හැමදාම ධනාත්මක වීඩියෝත් අපේ ජීවිත තවත් ලස්සන වෙනවා කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ ගෙදර අලුත් අවුරුදු දවසේ ගත වුණේ. මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් vlog එකකින් නැවත අපි ආයෙ හමු වෙමු. මම ගිහින් එන්නම්. bye.